Hello Broskis. අපි අද කතා කරන්න යන්නේ බ්‍රහස්පතිගේ චුම්බක ක්ෂේත්‍රය ගැන. බ්‍රහස්පතිගේ චුම්බක ක්ෂේත්‍රය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන බලවත්ම චුම්බක ක්ෂේත්‍රයයි. බ්‍රහස්පති කොයිතරම් විශාල සහ බලවත්ද කියලා කිව්වොත් ඒ පෘථුවියෙන් කිලෝමීටර් බිලියන 1.7ක් දුරින් තිබුණත් එය අපට පියවියසින් දකින්න පුළුවන් තරම් දීප්තිමත් වස්තුවක්. බ්‍රහස්පති වටා පවතින නොපෙනෙන චුම්බක ගෝලය අපට දැකිය හැකි වුවොත් ඒ පූර්ණ චන්ද්‍රයාට වඩා 5 ගුණයකින් විශාල ලෙස පේනවා. මෙම විශාලත්වයට හේතුව බ්‍රහස්පති සතු අතිශයින් බලවත් චුම්බක ක්ෂේත්‍රය නිසා. මෙම චුම්බක ගෝලය සූර්යයාගේ බලපෑම හැර සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ව්‍යුහය වෙනවා. එක පළලෙන් කිලෝමීටර් මිලියන 5.3ක් තරම් විහිදෙන අතර එහි ඇතුළට සූර්යයා පවා පහසුවෙන් දමන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම බ්‍රහස්පතිට වඩා 150 ගුණයක් විශාල සහ සූර්ය විශ්කම්භයට වඩා 15 ගුණයක පළලකින් යුක්ත වෙනවා මේ චුම්බක ගෝලය. එහි බලය සූර්යයා දෙසට කිලෝමීටර් මිලියන ගණනක් විහිදෙන අතර එහි පසුපස අංශයේ සෙනසුරුගේ කක්ෂයටත් ලං වෙනවා. මෙම විශාල චුම්බක ක්ෂේත්‍රයේ බ්‍රහස්පතිගේ අභ්‍යන්තරයේ ඇති විද්‍යුත් සන්නාහක තරලයන් විසින් නිර්මාණය වෙනවා. ග්‍රහලෝකයේ ගැඹුරින් චලනය වන මේ තරලය විද්‍යුත් ධාරා ජනනය කරමින් අභ්‍යවකාශයට විහිදෙන විශාල බල ක්ෂේත්‍රයක් උත්පාදනය කරනවා. තවත් විශේෂම කාරණයක් වන්නේ බ්‍රහස්පතිගේ චන්ද්‍රයා ආයෝ. එහි ගිනිකඳු ක්‍රියාකාරකම්. එම ගිනිකඳු නිසා නිරන්තරයෙන් ආරෝපිත අංශු බ්‍රහස්පතිගේ චුම්බක ගෝලයට ඇතුළු වන අතර ඒ චුම්බක ඩිස්ක් ලෙස හැඳින්වෙන පැතලි ආකාරයේ බලපෑමක් නිර්මාණය කරනවා. මේ අන්තර්ක්‍රියාව නිසා අවුරෝරා දැවන්ත රේඩියෝ විමෝචන ඇතිවීම සහ සූර්ය සුළඟට එරෙහිව බ්‍රහස්පති තුල ආරක්ෂාව නිර්මාණය වෙනවා. See you. ෆලෝ කරන්න.